හායි හායි මම පුතයි දෙන්න අද ගෙදර තනියම අපි දෙන්න අද හිතුවා චපාති හදන්න. ඔය අරන් තියෙන චපාති හදන්න ගන්න බඩු ටික තමයි. මේ ඉන්නේ මගේ සංකොට්ටා. එයාත් ඉතින් ලහි ලහි චපාති හදන්න ලෑස්ති වෙනවා. මුලින්ම චපාති හදන්න පිටි ටික ගත්තා. පොල් තෙල් ටිකක් දැම්මා. උණු ටිකකුත් දැම්මා. ඊට පස්සේ ටිකක් කලවම් කරා. මද රස්නේ වතුර චුට්ටකුත් ඔන්න දෙක් කරා. ඊට පස්සේ ආයෙ ඔන්න මික්ස් කරනවා. හැන්දෙන් බෑයනේ. කෝකටත් අයිලි වගේ අතින් මේව කරා. ආයෙ පොල් තෙල් ටිකක් දැම්මා. ඔයාලා බලන්න ඇති මොනවද මේ දාන්නේ කියලා. මේ දවස්වල සීතල නිසා අපේ පොල් තෙල් නිකන් කැටි ගහිලා. බොද්දෙන් අත් කරන්න අමාරුයි. අන්න එයත් පැත්තක චපාති හදනවා. මම හදලා නැහැ මීට කලින් චපාති. බලමුකෝ. විනාඩි 15ක් විතර පැත්තකින් තියලා තියන්න ඕනි හොඳට අනල වහලා. මම දන්නේ එහෙම. ඔයාලත් කියන්න කොහොමද කියලා. එයා ලස්සනයි නේද? එයාගේ නම් චපාතිම වෙලා වගේ පිටි එක. ඊට පස්සේ ඒ අනාගත පිටි එක අපි දැන් චූටි රවුම් වලට හදා ගන්න ඕනේ. විනාඩි 15ක් විතර පස්සේ තමයි මේ හොඳට රෝල් කරගන්නවා. ඒත් තමයි මම මීට කලින් හදලා නෑ. මට ආට පිටි පැකට් එකක් හම්බුණා. ඒක ඉතින් චපාති හදනවා කියලා ගහලා තියෙනවා. මාත් ඉතින් බැලුවා try කරලා. මම මෙහෙම චූටි කෑලි වලට කපා ගන්න. එතකොට මට බෝල් හදාගන්න ලේසි වෙන නිසා. සමානව බෙදන්නත් බෑනේ. ආන්න බලන්නකෝ ඉතින්. අපේ චූටි පැංචරත් ඉතින් බෝල කරන්න ඕනි දුදුරලා ගත්ත එකක්. ඔන්න මම බෝලයක් හදලා තියෙන්නේ. මම ඉතින් පණ්ඩිතයා වගේ චූටි මෝල් ගහක් ගත්තා. ඒවා වඩන්න කියලා රවුම් හදන්න. බෑයනේ ඇලෙනවා. ඒකට මම දැකලා තියෙනවා YouTube එකේ ලස්සනට කට්ටියම හදනවා. මට බෑනේ. අනේ සුපුරුදු විදියට අතෙන්ම හදන්න ගත්තා. මෙහින කොහොම හරි මං ඕන රවුමක් හදාගත්තා. තව පිටි ගොඩක් තියෙනවා. මං ආයෙ චුට්ටක් පොල් තෙල් ගෑවා. චපාතියක් වගේ දන්නේ ඒක. චපාති පිම්බිලා එන්න ඕනි. මෙන්න මගේ පැංචත් පැත්තකින් චපාති හදනවා. බඩගිනිලු එයාට. ඉන්න බැරිලු. කොහොම හදලා ඉවර වෙනකම්. උදේ හදපු පරිප්පු ටිකක් තිබුණා. ඒවට දාලා දුන්න කන්න. රසයිලු. මේ බලන්නකො අවසානයේ චපාතියට වෙච්ච දේ පරාටයක් වගේ.